සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිනිරු මැක්ස් ප්ලස් චැනල් එකට. ඔන්න අදත් සුපිරිම හොරර් ෆිල්ම් එකක් අරගෙන ආවා. මම මීට දවස් කීපයකට කලින් ගෙනාපු අවුණු හොරර් මූවි එකේ දෙවනි කොටස තමයි අද අරගෙන ආවේ. අද මූවි එක බලන්න කලින් මතක් කරනවා ෆිල්ම් එකේ පළමු කොටස බලන්න කියලා. නැත්නම් අද කතාව ටිකක් පැහැදිලි නැති වෙන්න පුළුවන්. මේ මූවි එකේ පළමු කොටස මන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ කොමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඒකෙන් ගිහින් බලන්න පුළුවන්. අද මූවි එකෙත් අවසානයේ දක්වා අපිත් එක්ක ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් යමු අද කතාවට. මෝහිනී හර්ෂව බලන්න හොස්පිටල් එකට යනකොට එයාගේ පිටිපස්සෙන් රාජුගේ අඩි සද්දයක් ඇහෙනවා. ඒකෙන් පෙන්නනවා එයා තාමත් මෝහිනී පස්සෙන් එනවා කියලා. මේ ෆිල්ම් එකේදී අපිට රාජුගේ අතීත කතාවක් දැනගන්න ලැබුණා. පළමු කොටස අවසන් කරේ මෙතනින්. ඒ වගේම අපිට තේරෙනවා රාජු ආත්මයක් වුණත් එයාට තාමත් දේවල් අල්ලන්න පුළුවන් කියලා. එයාට බඩුමුට්ටු එහා මෙහා කරන්න පුළුවන් වුණාට මෝහිනිට ශාරීරිකව දෙයක් කරන්න ඕන නම් එයාට කෙනෙක්ගේ ඇඟට ආරූඪ වෙන්නම වෙනවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ හර්ෂ හොස්පිටල් එකේ ඉන්නකොට එයාගේ දෙමව්පියෝ එයාව බලන්න එනවා. එතකොට හර්ෂගේ දෙමව්පියෝ දෙන්නම ඇක්සිඩන්ට් එකකින් මැරෙනවා. මෝහිනිට රාජු ගැන බියකරු හීන පින්න පටන් ගන්නවා. ඊට පස්සේ කතාව ටිකක් ඉස්සරහට යනවා. හර්ෂට ටිකක් සනීප වෙලා එයා මෝහිනිත් එක්ක එයාගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු කරනවා. එතනදී නාග පූජකවරයෙක් මෝහිනිට කියනවා රාජු තාමත් එයා පස්සෙන් පන්නනවා කියලා. ඊට පස්සේ එයා මෝහිනිට පෙන්ඩන්ට් එකක් දෙනවා. ඒ පූජකවරයා කියන විදිහට මේ පෙන්ඩන්ට් එකෙන් මෝහිනිව ආරක්ෂා වෙනවා. ඒ වගේම ඒක අවුරුද්දක්ම දාගෙන ඉන්න ඕන. මොකද ඊට පස්සේ රාජුගේ ආත්මයට ඉබේම ශාන්තිය ලැබෙනවා. මෝහිනී ඒ පෙන්ඩන්ට් එක දාගන්නවා. ඊට පස්සේ හර්ෂයි මෝහිනී ඒ නගරයෙන් පිටවෙලා මෝහන් එයාලට පෙන්නපු ලස්සන අපාර්ට්මන්ට් එකකට යනවා. මෙතනදී අපිට එයාලගේ එහා ගෙදර අසල්වැසියෙක්ව දකින්න ලැබෙනවා. එයා හැමතිස්සෙම අනිත් අය ගැන සැකෙන් ඉන්න කෙනෙක්. එයා දිගටම එයාලගෙන් ප්‍රශ්න කරනවා ඇත්තටම බැඳලද ඉන්නේ නැත්තම් මේ ෆ්ලැට් එක ගන්න බොරුවටද කියලා. ඇත්තටම මෝහිනී හර්ෂයි මේ මිනිස්සයාව ගණන් ගන්නේ නෑ. මේ මිනිස්සයා එයාගේ බිරිඳටත් කියනවා මේ අලුත් අසල්වැසියෝ ගැන සැකයි කියලා. ඊට පස්සේ බොන්න පටන් ගන්නවා. එයාගේ බිරිඳ එයාව බොන එකෙන් ටිකක් නවත්තන්න උත්සාහ කරනවා. ඒ රෑ රාජුගේ ආත්මය ආයෙත් එනවා. ඒත් මේ පාර පෙන්ඩන්ට් එක නිසා රාජුට මෝහිනිව අල්ලන්න බෑ. ඉතින් පහුවදා උදේ රාජු කොහොම හරි මෝහිනිගෙන් අර පෙන්ඩන්ට් එක ගලවන්න උපරිම උත්සාහ කරනවා. ඒත් එයාට ඒක කරන්න බෑ. මේ අතරේ හර්ෂයි මෝහනුයි වැඩ කරන තැන පෙන්නනවා. අපිට තේරෙනවා එයාලා දෙන්න සොෆ්ට්වෙයාර් සොලියුෂන්ස් දෙන කට්ටියක් කියලා. දැන් එයාලා කම්පැනි එකකින් ලැබ් එකකට ගිහින් ඉන්නේ සොෆ්ට්වෙයාර් සපෝට් දෙන්න. ඒත් එතන හිටපු ඩොක්ටර් කෙනෙක් අද්භූත දේවල් ගැන පරීක්ෂණ කරමින් හිටියේ. එයා උත්සාහ කරමින් හිටියේ මනුස්සයෙක් මැරුණට පස්සේ ආත්මය ඇඟින් ඇත්තටම පිටවෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න. මෙතනදී කෙනෙක් මැරුණට පස්සේ එයාව සීල් කරලා තිබුණු වීදුරු කුටිය කුඩු වෙලා යනවා. මේක වෙනකොට අධිතාක්ෂණික කැමරාවලින් ෆොටෝ සහ වීඩියෝ ගොඩක් ගන්නවා ආත්මය අල්ලගන්න. ඇත්තටම පස්සේන සමහර දර්ශනවලදී අපිට ඒ ආත්මය දකින්නත් ලැබෙනවා. එයාලගේ ටීම් එකේ සංජනා කියලා කෙල්ලෙකුත් ඉන්නවා. එයා අද්භූත දේවල් ගැන විශේෂඥවරියක්. එදා රෑ මෝහිනී රොමෑන්ටික් රාත්‍රී කෑමක් ලෑස්ති කරලා තිබුණා. ඒ ගැන හර්ෂා හරිම සතුටින් හිටියේ. මේ අතරේ රාජු තාමත් මෝහිනී පස්සෙන් හිටියේ කොහොම හරි එයාගේ පෙන්ඩන්ට් එක උදුරගන්න. රාජු හරිම අමුතු විදිහට හැසිරුණා. අන්තිමේදී හර්ෂා බිම තිබුණු වතුර ටිකක් නිසා ලිස්සල වැටිලා එයාගේ කොන්ද තුවාල කරගන්නවා. මේ අතරේ එයාලගේ අසල්වැසියා එයාලගේ ගෙදරට හොරෙන් එබිකම් කර ඉන්නවා කවුද එන්නේ යන්නේ කියලා බලන්න. පහුවදා උදේ ගෙදර වතුර ප්‍රශ්නයක් ඇති වෙලා මෝහිනී ප්ලම්බ කෙනෙක්ට කතා කරනවා. ඉතින් අසල්වැසියා මේ ගැනත් රණ්ඩුවක් පටන් ගන්නවා. මෝහිනී එයාට බැනලා කතාව නවත්තනවා. කොහොම හරි ප්ලම්බ වතුර ප්‍රශ්නය හදන්න යනවා. මෝහිනී එයාගේ පෙන්ඩන්ට් එකේ චේන් එක ටිකක් කැඩිලා තිබුණු නිසා ඒක හදන්න පටන් ගන්නවා. ඊට පස්සේ රාජු ප්ලම්බගේ ඇඟට ආරූඪ වෙනවා ප්ලම්බ වගේ රංගපාලා මෝහිනිට නරක දෙයක් කරන්න. මේ ඉන්නේ බොරු ප්ලම්බ කෙනෙක් කියලා තේරුණ ගමන් මෝහිනී දුවලා ගිහින් කොහොම හරි කබඩ් එක කඩලා ඒක අරගෙන දාගන්නවා.
මෝහිනී එහෙම කරපු ගමන් රාජු ප්ලම්බගේ ඇඟෙන් පිට වෙලා යනවා. පියවි සිහියට ආවම ප්ලම්බට වෙච්ච කිසිම දෙයක් මතක නෑ. මෝහිනී මේ සිද්ධිය ගැන හර්ෂටයි මෝහන්ටයි කියනවා. එයාලා තීරණය කරනවා අර අද්භූත දේවල් ගැන විශේෂඥවරිය සංජනාගෙන් උදව් ගන්න. අන්තිමේදී සංජනා එයාලගේ ගෙදර ඇවිත් එයාගේ උපකරණ සවි කරනවා. මුලදී අසාමාන්‍ය කිසිම දෙයක් වෙන්නේ නෑ. හැමෝම මෝහිනිට කියනවා එයාගේ පෙන්ඩන්ට් එක ගලවන්න කියලා. මොකද ඊට පස්සේ රාජු එන නිසා. මෝහිනී ඒක කරනවා. ඊට පස්සේ ඇත්තටම අසාමාන්‍ය දේවල් වෙන්න පටන් ගන්නවා. සංජනාට උඩ තට්ටුවෙන් සද්දයක් ඇහිලා එයා ඒ පස්සේ ගිහින් උඩ තියෙන තියටර් රූම් එකට යනවා. එතනදී රාජුගේ ආත්මය යාට පහර දෙනවා. නිකම්ම නෙමෙයි සංජනාට දරුණු දෙයක් කරලා එයාව මරලා දානවා. එයා කෑගහන සද්දෙට හර්ෂා උඩට යනවා. ඒත් රාජු එයාගේ ඇඟට ආරූඪ වෙනවා. රාජු ආරූඪ වුණු හර්ෂා මෝහන්ව උඩ තියටර් රූම් එකේ හිර කරලා පල්ලෙහාට ඇවිත් මෝහිනිට පහර දෙනවා. රණ්ඩුවක් ඇති වෙනවා. ඒ කලබලේ අතරේ මෝහන් ෆෝන් එකෙන් දොර අරගෙන ඇවිත් හර්ෂව අල්ලගන්නවා. ඒ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන මෝහිනි ඉක්මනට එයාගේ පෙන්ඩන්ට් එක දාගන්නවා. ඊට පස්සේ හර්ෂා සිහිය නැති වෙලා වැටෙනවා. හර්ෂව බැඳලා දාලා මෝහිනි පරණ සොසයිටියේ ගාඩ්ට කතා කරලා රාජු ගැන තව විස්තර දැනගන්නවා. එයාලා දැනගන්නවා හරියටම අදට අවුරුද්දකට කලින් තමයි රාජුව මරලා තියෙන්නේ. ඒ කියන්නේ අද රෑ 12 වෙද්දි රාජුගේ ආත්මයට අන්තිමේදී නිදහස ලැබෙනවා. එයා මේ ලෝකේ තවදුරටත් ඉන්නේ නෑ කියලා. ඔයාලට මතකනම් අර පූජකවරයා මෝහිනිට කිව්වේ අවුරුද්දක් විතර පෙන්ඩන්ට් එක දාගන්න කියලා. මොකද ආත්මයක් මේ ලෝකෙන් යන්නේ හරියටම මැරිලා අවුරුද්දකට පස්සේ. මේ වෙනකොට හර්ෂට සිහිය ඇරිත් එයා මෝහිනිට ඒක ගලවන්න කියනවා. ඒත් හර්ෂට තාම රාජු ආරූඪ වෙලාද නැද්ද කියලා මෝහිනිට විශ්වාස නැති නිසා එයා ඒක ගලවන්න කැමති වෙන්නේ නෑ. මේ අතරේ රාජු හර්ෂට රිද්දන්න පටන් ගන්නවා. ඇත්තටම එයාව උස්සනවා. තත්ත්වය කොච්චර භයානකද කියනවනම් හර්ෂගේ ජීවිතය අවදානමක තිබුණේ. ඒ නිසා මෝහන් යෝජනා කරනවා මෝහිනී ඒ පෙන්ඩන්ට් එක දාගන්න කියලා. එතකොට රාජුට එයාව රිද්දන්න බැරි වෙනවා. මුලදී මෝහිනි කැමති වෙන්නේ නෑ. ඒත් අන්තිමේදී එයා ඒකට එකඟ වෙලා පෙන්ඩන්ට් එක හර්ෂගේ බෙල්ලේ දානවා. මෝහිනි එහෙම කරපු ගමන් මෝහන් hina වෙන්න පටන් ගන්නවා. මොකද රාජුගේ ආත්මය දැන් ඉන්නේ මෝහන්ගේ ඇඟ ඇතුලේ. ඊට පස්සේ මෝහන් මෝහිනිට පහර දීලා එයා පස්සෙන් පන්නනවා. මේ අතරේ අසල්වැසියටයි එයාගේ බිරිඳටයි මේ කෑ ගහන සද්දේ ඇහෙනවා. බිරිඳගේ බලකිරීම මත අසල්වැසියා අන්තිමේදී එහා ෆ්ලැට් එකේ මොකද වෙන්නේ කියලා බලන්න යනවා. ඒ වෙනකොට මෝහන් මෝහිනිව කෑම මේසෙට තල්ලු කරලා එයාට නරක දෙයක් කරන්න හදනවා. ඒත් බැඳලා හිටපු හර්ෂා කොහොම හරි ෆෝන් එක පාවිච්චි කරලා ඔටෝමැටික් ෆෑන් එක පහත් කරනවා. ඒක වැදිලා මෝහන්ට තුවාල වෙනවා. ඒත් මෝහන් නවතින්නේ නෑ. ඒත් දැන් අසල්වැසියාත් ඇවිත් මෝහන්ව නවත්තනවා. එතකොට අපිට පේනව වෙලාව රාත්‍රී 12යි කියලා. මේ වෙලාවේදී රාජුගේ ආත්මයට මෝහන්ගේ ඇඟෙන් යන්න වෙනවා. මොකද මේ ලෝකේ එයාගේ කාලය ඉවරයි. සම්පූර්ණ අවුරුද්දක් ගෙවිලා. පහුවදා පොලිසිය ඇවිත් අසල්වැසියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. මේ පාර අසල්වැසියත් හොඳට හැසිරෙනවා. අසල්වැසියා මෙතනදී එයාගේ බිරිඳ ගැනත් කියනවා. ඒකෙන් පොඩි ව්‍යාකූලත්වයක් ඇති වෙනවා. ඒකට හේතුව අසල්වැසියාගේ බිරිඳ ඇත්තටම මැරිලා ගොඩක් කල්. මෙතන කතාවේ තේරුමක් නැති පෙරලියක් එනවා. ඒකෙන් අසල්වැසියාගේ අතීතය පැහැදිලි කරනවා. ඉතින් අසල්වැසියා නිතරම වෙරි වෙනකම් බොන කෙනෙක්. දවසක් එයා හොඳටම බීලා ඉන්නකොට එයාගේ යාළුවෙක් එයාගේ බිරිඳට අනිසි යෝජනාවක් කරන්න හදනවා. මේ ෆිල්ම් එකේ හැමෝම හැමෝටම කරදර කරනවා. ඇයි කියලා නම් දන්නේ නැහැ. දැන් අසල්වැසියාට සිහියක් නැති තරම් බීලා හිටියේ හැමදේම තේරුණත් එයාට හෙල්ලෙන්නවත් බෑ. එයාට බිරිඳව බේරගන්න ඕන වුණත් ඒක කරගන්න බැරි වුණා. ඒත් කොහොම හරි එයා එයාගේ මත්පැන් බෝතලය දෙකට කඩලා බිරිඳව බේරගන්න උත්සාහ කරනවා. එයා ඒ බෝතලෙන් යාළුවට අනින්නත් හදනවා. ඒත් මම කිව්ව වගේ එයාගේ පුටුවෙන් නැගිටින්නවත් බැරි තරම් බීලා හිටියේ. මේ අතරේ එයාගේ බිරිඳ කොහොම හරි දුවන්න හදනකොට එයා කෙලින්ම වැටෙන්නේ එයාගේ සැමියාගේ අතට. ඒ අතේ වීදුරු කෑල්ලක් රැඳිලා තිබුණා. වැරදීමකින් අසල්වැසියා අතින් තමන්ගේම බිරිඳ මරනවා. එදා ඉඳන් එයා ඒ ගැන ලොකු දුකකින් ඉන්නේ. අසල්වැසියාගේ යාළුවා ඉක්මනටම වෙන රටකට පැනලා යනවා. ඒත් අසල්වැසියාට එයාගේ බිරිඳ නැති වෙනවා. එදා ඉඳන් අසල්වැසියා හරිම කේන්තිකාරයෙක් වෙනවා. එයා තාමත් විශ්වාස කරන්නේ එයාගේ බිරිඳ ජීවත් වෙනවා කියලා.
ඒකයි ෆිල්ම් එකේ අපි දකින්නේ එයාගේ බිරිඳ එයාට බොන්න එපා කියලත් හරි දේ කරන්න කියලා බල කරනවත්. ඒත් ඇත්තටම එයාගේ බිරිඳ ජීවතුන් අතර නෑ. උදාහරණයක් විදිහට මේ සිද්ධියේදී අසල්වැසියා මෝහිනිව ආරූඪ වුණු මෝහන්ගෙන් බේරගත්තේ එයාගේ බිරිඳ කිව්ව දේ නිසා. මේක පැත්තකින් ගිය කතාවක්. දැන් ෆිල්ම් එකේ අන්තිම දර්ශනයට එනවා. එතනදී අපිට අන්තිමේදී රාජුගේ පවුල දකින්න ලැබෙනවා. රාජුට ඩෙන් කියලා බිරිඳකුයි පොඩි පුතෙකුයි හිටියා. පුතා අම්මගෙන් අහනවා තාත්තා දිව්‍ය ලෝකෙටද අපායටද යන්නේ කියලා. ඒක අහලා ළමයාගේ මාමා කෑ ගහලා කියනවා රාජු වගේ වැඩකට නැති කෙනෙක් අනිවාර්යයෙන්ම අපායට යන්නේ කියලා. ටික වෙලාවකට පස්සේ හොල්මනක් මාමාව අල්ලන්න පටන් ගන්නවා. ඒකෙන් හිතන්න පුළුවන් සමහර විට රාජුගේ ආත්මය තාමත් කොහොම හරි මේ ලෝකේ රැඳිලා ඉන්නවා කියලා. නැත්නම් ඒක වෙන හොල්මනකගේ වැඩක් වෙන්නත් පුළුවන්. මේ ගැන අපිට සමහර විට අවුණු 3 එකේදී දැනගන්න ලැබෙයි. මේ තමයි අවුණු 2 මූවි එකේ සම්පූර්ණ කතාව. සමහර දේවල් වල තීරුමක් තියෙනවා වගේ දැනුණා, සමහර ඒවා එහෙම නෑ. අන්තිම දර්ශනය ගැන නම් කියන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සමහර විට රාජුගේ ආත්මය කොහොම හරි මේ ලෝකේ නැවතුණා. ඒ කොහොමද කියලා අපි දන්නේ නෑ. දෙවෙනි එක තමයි ඒ රාජු වගේම නපුරු වෙන කෙනෙක්ගේ ආත්මයක් වෙන්න පුළුවන්. ඒ ගැන අපිට 3 වෙනි කොටසෙන් දැනගන්න ලැබෙයි. දැන් අපි අවුණු 1 සහ 2 මූවි ගැන කතා කළොත් ෆිල්ම් එකේ මූලිකවම දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි නරක දේවල් කරන්න හදන, විශේෂයෙන්ම මෝහිනිට කරදර කරන්න හදන බය හිතන හොල්මනක්. අනික තමයි හෝම් ඔටෝමේෂන්. ෆිල්ම් එකේ දිගටම සිලිකන් කියන කම්පැනියේ ඇඩ් එකක් පෙන්නනවා. ඒකෙන් මුළු ගෙදරම ඔටෝමේට් කරලා තියෙන්නේ. ලයිට් දාන එක, කර්ටන් වහන එක, කෑම මේසෙ ලෑස්ති කරන එක, ෆෑන් එක ඔන් කරන එක වගේ දේවල්. හැමදේම වෙන්නේ ෆෝන් එකෙන්. ඇත්තටම ක්ලයිමැක්ස් එකේ එක දර්ශනයකදී එයාලා හෝම් ඔටෝමේෂන් පාවිච්චි කරලා ෆෑන් එක පහත් කරනවා. ඒකෙන් තමයි මෝහන්ට පහර වදින්නේ. ඒ නිසා ෆෑන් එක පහත් කරන එක වැදගත්. ඔයාලට ෆිල්ම් එකේ හෝම් ඔටෝමේෂන් බලන්න ඕන නම් ඒක ඕන තරම් තියෙනවා. අද ෆිල්ම් එක ගැනත් ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකට අලුත් නම් subscribe කරලා bell icon එකත් all press කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අද කතාවත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට like කරලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නවා. නැවතත් හමු වෙමු අලුත්ම ෆිල්ම් එකකින්. ස්තුතියි.